ඔයාලට heart attack එකක් එන්න තියෙනවා කියලා කලින්ම දැනගන්න පුළුවන් ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එක කියන්නේ ඔයා දන්නවද? ගොඩක් අය heart attack වලින් නැති වෙනවා. ඉතින් මේ ටෙස්ට් එක කරලා තිබ්බොත් ඔයාලට කලින්ම දැනගන්න පුළුවන් ඔයාලට heart attack එකක් එන්න තියෙනවා කියලා. ඉතින් මේ ටෙස්ට් එකේ නම තමයි CAC කියන්නේ. CAC coronary artery calcification. ඒ කියන්නේ coronary artery මේකේ අගයන් එනවා. මේ ටෙස්ට් එක ඇවිල්ලා බ්ලඩ් ටෙස්ට් එකක් නෙමෙයි මේක CT ස්කෑන් එකක්. විනාඩි 20ක් වගේ තමයි යන්නේ මේක කරන්න. හැමතැනින්ම කරන්න බෑ ප්‍රමුඛ පෙළේ රෝහල් වලින් කරගන්න පුළුවන් ටිකක් මිලෙන් අධික එකක්. ඉතින් ඔයාලට සල්ලි තියෙනවා නම් නිකන් මැරෙන්න ඕනේ නැහැ. සල්ලි ගොඩාක් තියාගෙන නිකන් මැරෙන අය ඉන්නවා. දන්නේ නැතුවම heart attack එකක් එනවා. ඉතින් මේ ටෙස්ට් එක කරාම අගයන් එනවා. මේකේ එන අගේ බිඳුවක් එන්න ඕනේ. බිඳුවක් ආවේ නැහැ කියන්නේ අවුලක් තියෙනවා. ඒ කියන්නේ මේකේ එන්න පුළුවන් අගය බිඳුව වෙන්න පුළුවන්. ඒක බිඳුව වෙනවා කියන්නේ කිසිම අවුලක් නැහැ කියන එක. 1.400 අතර අගයක් එන්න පුළුවන්. 1.400 අතර අගයක් ආවොත් ඒ කියන්නේ යම්කිසි රිස්ක් එකක් තියෙනවා. 400ට වඩා වැඩි අගයක් ආවොත් ඔයාලට අනිවාර්යෙන් heart attack එකක් එන්න පුළුවන්. ඒකින්ද මේක ඇති වෙන්නේ කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. එහෙම ආවොත් මේක විසඳගන්නේ කොහොමද කියලා මම කියන්නම්. මේකේ CAC කියන්නේ coronary artery calcification. coronary artery කියන්නේ කිරීටක ධමනිය. ඒ කියන්නේ අපේ heart එකෙන් තමයි හැම organ එකකටම blood pump කරන්නේ. ඉතින් ඒ blood pump කරන heart එකටම blood ඕන. ඒක වැඩ කරන්නේ. ඉතින් ඒකට තියෙන artery එක තමයි ඒකට blood supply කරන artery එක ධමනිය තමයි කිරීටක ධමනිය කියන්නේ coronary artery. ඉතින් ඒ coronary artery එකේ කැල්සියම් තැන්පත් වුණාම බ්ලොක්ස් ඇති වෙනවා. ඒක තමයි අපි කියන්නේ සාමාන්‍යයෙන් බ්ලොක් එකක්, බ්ලොක් දෙකක් එහෙම කියලා කියනවනේ කට්ටිය. ඉතින් මේ බයිපාස් කරනවා කියලා කරන්නේ මෙන්න මේකෙම තමයි. ඉතින් මේ coronary artery එකේ කැල්සියම් තැන්පත් වෙන්න හේතුව තමයි ඉන්සියුලින් වැඩි වීම. නැතුව කොලෙස්ටරෝල් නෙමෙයි. ඉන්සියුලින් බ්ලඩ් වල ගොඩාක් වැඩි වුණාම වෙන වැඩක් තමයි මේ ආටරිස් වලට ඩැමේජ් වෙනවා. ඒකෙනුත් ආටරිස් කියන්නේ ධමනි වලට ඩැමේජ් වෙනවා. ඒකේ සියුම් රුධිර නාල වලට ඉක්මනින් ඩැමේජ් වෙනවා. ඒ කියන්නේ සියුම් රුධිර නාල ඔයාගේ තියෙන්නේ ඇස් වල තියෙනවා, මොලේ තියෙනවා, කක්බඩු වල තියෙනවා. ඉතින් මේ ඉන්සියුලින් ගොඩාක් බ්ලඩ් වල වැඩි වුණොත් මේක වෙනවා. ඉතින් මේ coronary artery එකට ඩැමේජ් වෙනවා. මේ ඩැමේජ් වුණාම වෙන වැඩක් තමයි අපේ ඇඟෙන් මේ ඩැමේජ් ටික ෆික්ස් කරගන්න පොඩි තාරගුලියක් වගේ එකක් හදනවා. ඒ කියන්නේ ගම්මක් වගේ එකක් හදනවා. ඒක හදන්නේ කොලෙස්ටරෝලුයි, සැචුරේටඩ් ෆැටුයි, කැල්සියමුයි එකතු කරලා හදනවා. ඒකේ තමයි එයා ගන්නෙ. ඒ හදන්නේ ඇත්තටම අපිව බේරගන්න. ඉතින් ඒකෙන් සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට අපිට heart attack එකක් එන්න පුළුවන්. වගේ මොලේ මේ වගේ එකක් ඇති වුණොත් අපිට ස්ට්‍රෝක් එකක් එන්න පුළුවන්. අංශභාගයට යන්න පුළුවන්. ඉතින් ඔයාගේ වකුගඩු වල මේ වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. ඒතර වකුගඩු වලට ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රධානම එක තමයි මේ heart attacks වල ඇති වෙන එක. ඉතින් අපි මේකේ heart attack මේ කැල්සියම් තැන්පත් වෙන්නේ ඇයි කියලා මම පැහැදිලි කරේ. ඒතර මේක වෙන්නේ ඉන්සියුලින් වැඩි වුණාම. ඒතර මේකට විසඳුම් දෙද්දි හැමෝම කියන්නේ කොලෙස්ටරෝල් කන්න එපා, සැචුරේටඩ් ෆැට් කන්න එපා, ඒ වගේ දේවල් කියන්නේ. කවුරුත් කියන්නේ සීනි පාන් පිටි කන්න එපා කියලා. ඒ කියන්නේ මේකේ උනේ ඇයි? මේකට හේතුව උනේ ඉන්සියුලින් වැඩිවීම. අපි එතනට බෙහෙත් කරන්නේ අපි කරන්නේ මේක ටැබ්ලට් එකක් දීලා දිය කරන්නද මොකක්ද කියලා තමයි හැමෝම කැමති. එහෙම නෙමෙයි මේක විසඳ ගන්න පුළුවන් ඊටාම පහසු ආකාර තියෙනවා. ඉතින් මේකට තමයි අපි ප්ලාක් එකක් කියලා කියන්නේ. මේ වගේ ඇති වෙන බ්ලොක් එකකට ඉතින් මේ ප්ලාක්ස් ඇති වෙලා එතකොට මේ තත්ත්වයට තමයි අපි ඇතිලස්ක්ලෙරෝසිස් කියලා කියන්නේ. ඉතින් ඔයා මේකට විසඳගත්තේ නැත්නම් අපිට මරණ සාතිකය ලියලා දෙනවා මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් ඩියු ටු ඇතිලස්ක්ලෙරෝසිස් කියලා ලියලා දෙන්න පුළුවන්. ඒ වගේ සිමිලර් කන්ටෙන්ට් එකක් වගේ මරණ සාතිකය ලියලා දෙයි. ඉතින් මේක හදාගන්නේ කොහොමද කියලා තමයි මම කියන්නේ.